Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් ඔන්න මම ගොඩක් දවසකට පස්සේ අලුතින් vlog එකක් අරන් ආවා. ඉතින් ඔයාලට කොහමද? මං හිතනවා හැමෝම හොඳින් පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා. බෝඩින් එකේ ඉඳලා ගෙදර ආවට පස්සේ රූම් එක පොඩ්ඩක් ක්ලීන් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මටත් කම්මැලි නිසා මම මේක vlog එකකට ගේනවා කියලා හිතලා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. උදේම නැගිටපු ගමන් ඉතින් රූම් එක අස් කරනවා කියන්නේ හරිම අමාරුයි. ඒත් කමන්නේ මුල ඉඳලා අස් කරනවා කියලා පටන් ගත්තා. ඔයාලටම පේනව නේද රූම් එකේ කොච්චර බඩු ගොඩක් තියෙනවද හැටි වෙලා කියලා. ඉතින් මම මුලින්ම කරේ මගේ කොණ්ඩේ හොඳට උඩට බැඳ ගන්න එක. මොකද තාඩිය දැම්මම හරිම අමාරුයි රූම් එක අස් කරන්න කොණ්ඩෙත් එක්ක. ගෙදර බඩු හැමතැනම දාලා දැක්කනින් පනාවක් හොයාගන්න තිබ්බ අමාරුව. මං ඉතින් බෝඩින් එකේ ඉඳලා ගෙදර ආවා කිව්වට මම බෝඩ් වෙලා මොකද කරන්න කියලා කිව්වේ නෑනේ. මං NIBM එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරනවා. ඒ නිසා තමයි මම බෝඩ් වෙලා ඉන්නේ. එහෙනම් එන්නකෝ මාත් එක්ක රූම් එක අස් කරන්න යන්න. ටිකටම වීඩියෝ එකත් එක්ක ඉන්න. මේ දවස්වල ගොඩක් අවුව සැරට තියෙන නිසා දූවිලි වලින් හැම තැනම පිරීලා තිබුණේ. මම මුලින්ම පටන් ගත්තේ මගේ බෙඩ් එක අස් කරන්න. ඉතින් බෙඩ් ෂීට් මාරු කරලා අලුතෙන් බෙඩ් ෂීට් එකක් දැම්මා. මම මේ වීඩියෝ එකේ පෙන්නන බෙඩ් ෂීට් එක ගත්තේ කූල් පැනට් එකෙන් 3000 ගාණක් 2900ක් වගේ තමයි උනේ මේ බෙඩ් ෂීට් එක. අලුතින් බෙඩ් ෂීට් එක දැම්මට පස්සේ මෙන්න මෙහෙම තමයි නිව් ලුක් එක ආවේ. මම කලින් බෙඩ් ෂීට් එක දාලා තිබුණේ ලයිට් බ්ලූ කලර් එකක්. ඒකෙන් රූම් එකට හොඳ එළියක් ආවා. හැබැයි දැන් දාපු කලර් එකෙන් නම් ඇත්තටම රූම් එක අඳුරු පාටක් පෙනුණා. ඒත් කමක් නැහැ කියලා ඉතින් දැන් ඉතින් හිටියා ආපහු බෙඩ් ෂීට් එක මාරු කරන්න බෑනේ. මෙන්න මෙහෙම තමයි ඉතින් අවසානටම බෙඩ් ෂීට් දාලා මගේ ටෙඩි බියර්ස්ලා තියලා අවසාන ලුක් එක ආවේ මෙන්න මෙහෙම. ඔන්න ඉතින් බෙඩ් එක නම් අස් කරගෙන ඉවරයි. ඊළඟට තමයි අමාරුම වැඩේ. ඇත්තටම මට මෙතන අස් කරන්න නම් ගොඩාක් වෙලාවක් ගියා. මොකද මෙතන දූවිලි ගොඩක් තිබ්බා. එකින් එක අරගෙන වෙනම තියලා තමයි මම මෙතන අස් කරගත්තේ. කොහොම හරි මෙතන අස් කරන්න මට පැය 2ක් වගේ ගියා. එකින් එක ඉතින් වෙනම බලලා සමහර ඒවා එක්ස්පයර් වෙලා තිබ්බා. ඒවා ඩස්බින් දාලා ගොඩක් ඉතින් විසි කරා මෙතන තිබ්බ ගොඩක් බඩු. මෙතනින් ගොඩක් අයිටම් මම යූස් කරන්න කියලා ගත්තට සමහර ඒවා යූස් කරලම නැහැ. හැබැයි එක්ස්පයර් වෙලා තිබ්බ නිසා ඉතින් මට ඒවා අයින් කරන්න ඕන. දුකයි ඒ උනට අයින් කරා මොකද එක්ස්පයර් වෙලානේ. මෙතන ඔයාලට මේ පේන කොණ්ඩ බූල්ලේම ගොඩක් මම ඩරස් එකෙන් ඕඩර් කරපු ඒවා. ඒවා බලන්න පුළුවන් මගේ කලින් වීඩියෝ එකේදී මම ඒවා දාලා තියෙනවා. මෙන්න මේ විදිහට මම ඒවා ඔක්කොම එතනින් අයින් කරලා වෙනම තියලා දූවිලි පිහදලා එක්ස්පයර් වුණ ඒවා අයින් කරලා තමයි ආපහු අලුතෙන් මේ විදිහට තියාගත්තේ. මේ වෙද්දි අපිට කරන්ට් එක තිබුණේ නැහැ. ඒ නිසා ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. මගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තිබුණේ. ඊට පස්සේ මං ඉතින් මගේ කබඩ් එක අස් කරන්න තමයි පටන් ගත්තේ. මෙතනින් ගොඩක් හැඳුම් බෝඩින් එකේ වගේම සමහර ඒවා මං ආව දවසේම රෑ කබඩ් එකේ තිබුණේවත් මං වොෂ් කරන්න දැම්මා මැෂින් එකට. මට එහෙම එකපාරම අඳින්න හිතෙන්නේ නැහැ. දූවිලි තියෙනවා කියලා හිතෙනවා. මං ඒ නිසා ආපහු ඔක්කොම වොෂ් කරලා තමයි අඳින්න ගන්නේ.
මෙතනදී මේ ඔරෙන්ජ් කලර් කප් එකේ තියෙන්නේ මගේ අර ෆුඩ් ඇලර්ජි එකක් ඇවිල්ලා මොනට පිම්පල්ස් ආවා. ඒවට යූස් කරපු බෙහෙත් ක්‍රීම් වර්ග තමයි මේකේ තියෙන්නේ. මං හිතනවා තව කෙනෙක්ට ඕනි වෙයි කියලා. මම කොහොමද මගේ මූණ හදාගත්තේ, ඇලර්ජික් එකකින් පස්සේ මොනවද කරේ, මොනවද යූස් කරේ කියලා මං ඒවා වෙනම වීඩියෝ එකකින් ගේන්න තමයි හිතන් ඉන්නේ. මෙතනදී ඔයාලට නෝට් වෙන්න ඇති වීඩියෝ එකේදී රබර් සර්පයෝ දාලා තියෙනවා මගේ කබඩ් එකේ. මම එහෙම දාලා තියෙන්නේ මම කැමති නෑ තව කෙනෙක් මගේ කබඩ් එක අදිනවට. මම ඒ නිසා ගොඩක් අය රබර් සර්පයෝ කියන්නේ බයයිනේ. ඒ නිසා තමයි මම එහෙම දාලා තියන් ඉන්නේ. ඊළඟට මම මගේ පොත් මේසෙ අස් කරගත්තා. මෙතනින් පස්සේ නම් මම ලොකු වීඩියෝ ක්ලිප්ස් අරගෙන නෑ. මොකද මගේ ෆෝන් එකේ බැටරි ලෝ වුණා හොඳටම. ඒ නිසා පොඩි වීඩියෝ ක්ලිප්ස් තමයි ගත්තේ. මේ තියෙන්නේ මම 2025 අවුරුද්දට හදපු විෂන් බෝඩ් එක. මම ෆස්ට් ටයිම් තමයි විෂන් බෝඩ් එකක් හැදුවේ. මීට කලින් නම් මම විෂන් බෝඩ් හදලා නැහැ. ඊට පස්සේ මම අයින් කරපු බෙඩ් ෂීට් එක, ඇඳුම් ටික ඔක්කොම වොෂ් කරන්න දැම්මා. ඇත්තටම මේ වැඩ ටික කරලා වෙලාව බලනකොට මේ වෙද්දී 12යි 10ට වගේ වෙලාව. මම ටක් ගාලා නූඩල්ස් එකක් හදාගෙන කෑවා. ඇත්තටම ලොකු වෙලාවක් යන්නේ නැහැ කියලා හිතුවටත් වඩා ටිකක් ලොකු වෙලාවක් ගියා රූම් එක අස් කරගන්න. ඇත්තටම රූම් එක අස් කරලා ආපහු හැරිලා බලනකොට ක්ලීන් වෙලා තියෙන රූම් එක දැක්කම ලොකු සතුටක් දැනෙනවා. එතකොට තමයි හිතෙන්නේ කොච්චර දූවිලි ගොඩක් මැදකද, කොච්චර ජරාවක් මැදකද මම හිටියේ කියලා. ඇත්තටම ඔයාලත් වෙනම දවසක් අරගෙන රූම් එක අස් කරලා බලන්නකො මුල ඉඳලම. ඒ කියන්නේ රූම් එකෙන් අයින් වෙන්න ඕන දේවල් තියෙනවනේ. අපි අර බොරුවට ආසාවට ළඟ තියාගෙන හිටියට ඒ වගේ නිකන් පරණ දේවල් අයින් කරලා ඒ විදියට රූම් එක හදලා බලන්නකො. ගොඩක් සතුටක්, හිතට මානසික නිදහසක් දැනෙනවා. ඊට පස්සේ මම කලින් දවසේ වොෂ් කරපු ඇඳුම් ටිකක් තිබ්බා. ඒ ටික අරගෙන නමලා කබඩ් එකට දාගත්තා. ඊට පස්සේ මම අස් කරගත්ත රූම් එක හොඳට අතු ගාලා කුණු ටික අයින් කරලා ගත්තා. මම අතු ගාලා ඉවර වුණාට පස්සේ තමයි රූම් එකේ තිබ්බ දූවිලි ආපහු පියදලා දැම්මේ. මොකද අතු ගානකොට ආපහු දූවිලි වැදෙනවනේ. ඇත්තටම මේ වෙලාවේ නම් ගොඩක් රස්නේ. වෙලාවත් දවල් 2ට විතර. අවසානට ඉතින් මගේ රූම් එක මෙන්න මේ විදිහට තමයි පෙනුනේ. මොනවා නැතත් මේ ටෙඩිලා දෙන්න දිහා බලන්නකෝ. රෝස පාට ටෙඩි තමයි මට ශිෂ්‍යත්වෙත් අම්මා අරන් දුන්න තෑග්ග. ඊට පස්සේ ඉතින් රස්නේ වැඩි නිසාම මම ෆ්‍රිජ් එකේ තිබ්බ සන් ක්‍රෂ් එකක් අරගෙන බිව්වා. මෙතනදී මගේ මූණෙන්ම පේනවා මට කොච්චර මහන්සිද කියලා. ඊට පස්සේ ඉතින් මම වොෂ් එකක් දාගෙන ආවා. ඔන්න ඔහම තමයි ඉතින් මගේ රූම් එකේ ඩීප් ක්ලීනින් වීඩියෝ එක අරන් ආවේ. තව අලුත් වීඩියෝස් අරන් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අදට ඉතින් මම යන්නම්. බයි බයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.